මං මේ සූදානම් වෙන්නේ ගමේ රහට දරලිපේ රසම රස අඹ ව්‍යංජනයක් හදාගන්න. එහෙනම් අපි මුලින්ම බලමු අපිට ඕන වෙන ඉන්ග්‍රීඩියන්ස් ටික. අඹ කිලෝ එකක්. ඒ කියන්නේ සාමාන්‍ය සයිස් එකේ අඹ ගෙඩි 8ක වගේ ප්‍රමාණයක් තමයි අද මම මේ අඹ ව්‍යංජනය හදන්න එකතු කරගන්නේ. මේ පේන ආකාරයට අඹ ටික ඇටෙත් එක්කම තරමක ලොකු කෑලිවලට කපා ගන්න. ඊට පස්සේ ඒ අඹ ඇටේ ඉවත් කරගන්න ඕනේ. එහෙම අඹ ඇටේ ඉවත් කරගත්තට පස්සේ ඔයාට පේනවා කළු පාට කුඩු වගේ දෙයක් තියෙනවා. සමහර වෙලාවට පණුව ඉන්නත් පුළුවන්. ඒ නිසා මේ අඹ ටික කපාගෙන ඇටේ ඉවත් කරගත්තට පස්සේ 3 පාරක් 4 පාරක් හොඳට පිරිසිදු වතුරෙන් හොඳින් හොදගෙන මේ අඹ ටික ලෑස්ති කරගන්න. මම මේ අඹ ව්‍යංජනය සඳහා උළුහල්, අබ, කහ, අමුතුන පහ, ලුණු, මිරිස් කුඩු, සීනි, ඒ වගේම වියලි මිරිස් කරලක් හීනියට කපාගෙන ඉඟුරු සුදු ලුණු, රම්පෙ කරපිංචා සහ උඹලකඩේ වගේම රතු ලුණු එකතු කරගන්නවා. මම මුලින්ම කරන්නේ මැටි වළඳක් රත් වෙන්න තියලා ඒකට පොල් තෙල් මේස හැඳි 2ක් පමණ එකතු කරගන්නවා. තෙල් ටික රත් වෙගෙන එද්දී මම මේ එකතු කරන්නේ අබ ස්වල්පයක්. අබ තේ හැඳි භාගයක් වගේ ප්‍රමාණයක් මේ විදියට එකතු කරලා ඒක පුපුරගෙන එද්දී මම උළුහාලුත් තේ හැඳි භාගයක වගේ ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඒ වගේම චොප් කරගත් ඉඟුරු සුදු ලුණු, රම්පෙ කරපිංචා, අමු මිරිස්, වියලි මිරිස්, රතු ලුණු, උඹලකඩ මං ලෑස්ති කරගත් ඔක්කොම ටික මම මේ ටෙම්පරාදුවට එකතු කරගන්නවා. අද දවසේ විශේෂත්වය තමයි මේ අඹ ව්‍යංජනය මං හදන්නේ දරලිපේ. මං හොඳින් බලලා තියෙනවා අඹ ව්‍යංජනයක්, පොලොස් සම්බුලක්, චිකන් කරි එකක් වගේ. මේ වගේ දරලිපේ හදද්දී වෙනදට වඩා අමුතුම රසයක් එනවා. අඩු කින්තරේ ගොඩක් කලාවක් උයා ගන්න පුළුවන් නිසා. චොප් කරගත්ත ඉඟුරු ටික දාන්න බැරි වුණා. ඒ තමයි මගේ ලොකු දුව ආයු. එයාට තම අවුරුදු 4ක්වත් නැහැ. ඒ වුණාට එයාත් ගොඩක් ආසයි මං උයන වෙලාවට මේ වගේ ළඟින් ඉන්න, මට උදව් කරන්න. වැඩියෙන්ම ඉතින් මේ වගේ වීඩියෝ එකක් කරද්දී එයා ඉතින් මට වැඩි ඩිස්ටර්බ් කරන්න එහෙම නෑලු. ඒ මං එකතු කරේ අමු 3-5 තේ හැඳි 2යි, කහ තේ හැඳි භාගයයි, ඒ වගේම මිරිස් කුඩු තේ හැඳි 3යි. මේ ඔක්කොම තෙලෙන් ටෙම්පරාදු කරාම තමයි හොඳ වර්ණයක් සහ හොඳ රසයක් මේ අඹ ව්‍යංජනයට ලැබෙන්නේ. මේ දේවල් ඔක්කොම තෙලෙන් ටෙම්පරාදු වෙද්දී මම සීනි තේ හැඳි 3ක් පමණ මුලින්ම එකතු කරගන්නවා. ඊට පස්සේ සීනි රස මදි නම් ඇඹුල් රස වැඩි නම් අපිට පස්සේ තව සීනි එකතු කරගන්න පුළුවන්. මේ වෙලාවේදී තමයි මම කපාගෙන හොඳින් පිරිසිදු කරගත්ත අඹ ටික මේ ටෙම්පරාදුවට එකතු කරගන්නේ. ඊට පස්සේ මේ පේන ආකාරයට හොඳින් කලවම් කරගෙන මම මේක අඩු ගින්දරේ පියන වහලා මම විනාඩි 5ක් පමණ උයා ගන්නවා. දැන් මම ලුණු කැට ස්වල්පයකුත් එකතු කරගන්නවා. හැම වෙලේම රස අනුව තමයි ලුණු එකතු කරගන්න ඕනේ. ගොඩක් වැඩි කරගන්න එපා. පස්සේ තව මදි කියලා හිතනවා නම් ලුණු එකතු කරගන්න පුළුවන්. විනාඩි 5කට පමණ පස්සේ අපි බලමු අඹ ව්‍යංජනය කොහොමද කියලා. මට හිතෙනවා සීනි ටිකක් මදි වගේ කියලා. ඒ නිසා මම තව සීනි තේ හැඳි 2ක් විතර එකතු කරගන්නවා. දැන් මම වතුර කෝප්ප 1/4ක් විතර මේ හොඳට 3-5 අල්ලලා හොඳට ටෙම්පරාදු වෙච්ච අඹ එකට එකතු කරගන්නවා. මේ දැන් තවත් විනාඩි 10කට විතර පස්සේ දැන් අඹ ව්‍යංජනය හොඳින් හැදිලා තියෙන මේ වෙලාවේ ඔයාට පුළුවන් රස බලලා තව ලුණු, සීනි මදි නම් තවත් එකතු කරගන්න. ඒ වගේම මේක තව ටිකක් හිඳෙන්න තියන්න ඕනේ. ග්‍රේවි ගතිය ටිකක් වැඩියෙන් තිබ්බටත් කමක් නැහැ. මම නම් ගොඩක් මාස මේ වගේ අඹ ව්‍යංජනයක් රෝස් පාන් එක ගන්න කාලා බලන්නකො ගොඩාක් රසයි. ඉතින් තව ටිකක් මේ වගේ අඩු ගින්දරේ මේ අඹ ව්‍යංජනය ටිකක් උයාගෙන උණු උණුවෙම කෑමට ගන්න ඔයාට පුළුවන්.
හොඳට තුන පහල්ලලා තියෙනවා ඇඹුල් ගතිය වගේම පැණි රස ගතිය හොඳින්ම තියෙනවා ගොඩක් රසයි. එහෙනම් ආයෙත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයගොල්ලන් හැමෝටම සුබ දවසක්.